අද මම පැයට කුලී රැකියාවක් කරන්න හදන්නේ. ඉතින් ගයිස් මේ වැවේ පාක් එකක් හදන ගමන් තමයි තියෙන්නේ. ඉතින් අද අපිට තියෙන ජොබ් එක තමයි මේ ටිකේ කැටගල් අල්ලන එක. ඉතින් ගයිස් අපි ඊයේ මෙතෙන්ට යනකම් ඇල්ලුවා. දැන් අපිට තියෙන්නේ ඉස්සරහට කැට ටික අල්ලගෙන යන්න. ඉතින් ගයිස් අපි වැඩේ පටන් ගත්තා. 3 දෙනෙක් කැටපාර අල්ලගෙන යනකොට තව 3 දෙනෙක් එකතු වෙලා කැට ටික ලං කරගෙන දීගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ කැටයක් සාමාන්‍යයෙන් කිලෝ 5ක් විතර බරයි. ඉතින් මෙන්න මේ රටාවකට තමයි මේ කැටපාරවල් හැදෙන්නේ. ඉතින් මෙතන තිබුණු කැට ටික නම් ඉවර වීගෙන යන්නේ. උදේ පාන්දර අපිට කැට ලෝඩ් එකක් එන්න තිබුණත් තව මේ ලෝඩ් එක නම් ආවේ නැහැ. කලින් ගෙනාපු කැට ටිකක් වැවේ එහා කොනේ බාලා තියෙනවා. ඉතින් අපිට සිද්ධ වුණා ඒ ටික JCB එකකින් මෙතෙන්ට ගේන්න. ඉතින් JCB එක ගිහින් එනකන් අපි බලමු මේ වැව මොන වගේද කියලා. ඉතින් ගයිස් මේ වැව මැදට එන්න පාරක් තියෙනවා මෙන්න මෙතනින්. මෙන්න මෙතන හැදෙනවා හෙළ බොජුන් හලක්. මෙතන ඉඳලා කොම වටේටම ඔය ටික ඔක්කොම කැටගල් අල්ලගෙන යන්න තියෙන්නේ. මේ පැත්තේ කොන්ක්‍රීට් දානවා කට්ටියක්. අර පැත්තේ අපි කැටගල් ටික අල්ලගෙන යනවා. අර පැත්තෙත් කට්ටියක් අල්ලනවා. අර තියෙන ප්‍රධාන මාර්ගය මේ හෙළ බොජුන් හල හැදෙන්නේ හරියටම වැව මැද. අපි දැන් මේ පුරවන්නේ දෙවනි වටේ කැට ටිකයි. පේනව වගේ නෙමෙයි මේ කැට 100ක් විතර උස්සලා තියෙනකොට ඇඟිලි ටිකට මාර අමාරුයි. නෙවෙයි JCB අයියා. ඉතින් ගයිස් දැන් නම් හොඳටම අමාරුයි. අපි කැට ටික JCB එකට පුරවන ගමන් තමයි ඉන්නේ. ගයිස් බලන්න මේ තියෙන්නේ අපි උදේ ඉඳලා අල්ලපු ටික. ඉතින් ගයිස් දැන් නම් වෙලාව එක විතර වෙලා තියෙන්නේ. හරිම අවුවක් තියෙන්නේ මේ පේනවනේ. මගේ ඔළුවට උඩින් ඉර තියෙන්නේ. මාරම අවුවයි දෙන්න. අපි ඉතින් දැන් යනවා කන්න. කාලා ඉතින් ආයේ වැඩ පටන් ගැනීමක් තමයි තියෙන්නේ. අපි බලමු වීඩියෝ කිවරනකම් බලාගෙන ඉන්න. ඩබල් කෑම වෙනකොට අල්ලලා තියෙන ප්‍රමාණය තමයි මේ. ඉතින් ගයිස් ඔන්න අපිට දැන් තමයි මේ කැට ලෝඩ් එක ආවේ. ගයිස් අපිට දැන් ලේසි කැට පටවන්න දෙයක් නෑ. ළඟට ගෙනත් දෙන්න තමයි තියෙන්නේ. අපේ සුදුයි තමයි කැටගෙන ආවේ. මේ මැෂින් එකෙන් තලලා මට්ටන් ලීයෙන් කපලා තමයි ඉතින් අපි කැට ටික අල්ලන්නේ.
හවස් වෙනකොට නම් මෙතන මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් මේක හැදුවට පස්සේ ගොඩක් අය මෙතන හවසට ඉඳීවි. ඉතින් මේ ලස්සනම ලස්සන ටවුන් එක හැදෙන්නේ අගුණුකොළ පැලස්ස ටවුන් එකේ. ඉතින් මොහොතින් මොහොත කොහම හරි අපේ පැයාටත් අවසාන භාගයට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් guys මෙතනින් අපේ පැයාට ඉවර වෙනවා. අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. වීඩියෝ එක හොඳ නැහැ නම් share කරන්න, comment කරන්න, subscribe කරන්න.